වෙනද වගේ මොල හැමෝම ජැපනිස් ලයි් අපගේ YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතිං අද අපි වලට කියන්න හදන්නේ තනියම කොහොමද ස්ටඩන්් වීස ඇප්ලයි කරන්න කියලා. ඒවගේම ඒකට අදාළ ඩොකියමට් මොනාද මේ දේවල් කොහොමද කරන්න කියලා මුල්ල ඉදං අගටම හැමදීම දැනගන්න මේ වීඩිය එක අවස්සාන වෙනකම් බලන්න. පියවරංක එක ජපන් භාෂා පාසත් ඔබේ ඉලක්ක හඳුනාගන්න ජපානයේ අධ්‍යාපන ලැබීමට ඔබේ හේතුව තීරණය කරන්න. මේ ඔබගේ ඉලක්කයන් සමඟ ගැලපෙන පාසලක් තෝරා ගැනීමට උපකාරී වෙනවා. පාසල් තේරීම ඔබට පවතින හොඳම විකල්ප මත ඉහළම භාෂා පාසලක් තෝරගන්න. ස්ථානය ඔබට ඉගෙනීමට අවශ්‍ය ප්‍රාන්තය නගරය තියන්නේ කරන්න. ජීවන වියදම දේශගුණය සහ ජීවන රටාව වැනි සාධක සලකා බලන්න ඕනේ. පියවරංක දෙක ජපානය වෙත පැමිණීමට අවශ්‍ය ලියකිවිලි සකස් කරගන්න. විදේශ ගමන් බලපත්‍රය ඔබ ජපානයේ රැදි සිටින කාලය සඳහා ඔබගේ විදේශ ගමන් බලපත්‍රය වලංගු බව සාතික් කරගන්න ඕනේ. ඒවගේම අධ්‍යාපන පිටපත් සහ උසස් පාසල් හෝ විශ්ව විද්‍යාල පිටපත් ඇතුළුව ඔබේ අධ්‍යන වාර්තා එකතු කරගන්න. බැංකු ප්‍රකාශනය ඔබ ජපානයේ රැදි සිටින කාලය තුළ ඔබට සහවිය හැකි බව පෙන්වමින් මූල් ස්ථාවරය පිළිබඳව සාක්ෂි සපයන්න ඕනේ. පුද්ගලික ප්‍රකාශනය ඔබට ජපානයේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍යයි කියලා ඔබේ අනාගත සැලසුම් පැහැදිලි කරලා ප්‍රකාශනයක් ලියන්න ඕනේ. එවගේම ඡායාරූප පාසල් සහ වීසා අයිදුම් පත්‍රයට අවශ්‍ය පරිදි ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප සකස් කරගන්න. ඔබ මවුරට තුළ ජපන් භාෂා පාසලකින් මූලික භාෂා අධ්‍යනයක් ලබා තියෙනවා නම් එම සහතික හෝ ජපන් භාෂා ප්‍රවිණතා විභාග සාතික තියෙනවා නම් එම සහතික එකතු කරගන්න ඕනේ. පියවරංක 3 අයුතුම් පත්‍රය ඔබ තෝරාගත් භාෂා පාසලේ අයුතුම් පත්‍රය පුරවන්න. ලේඛන ඉදිරිපත් කිරීම අවශ්‍ය සියලුම ලියකිවිලි භාෂා පාසලට යවන්න. අයුතුම්පත් ගාස්තුව දැනුම් දී ඇති දිනට අයුතුම් කිරීමේ ගාස්තුව ගෙවන්න ඕනේ. පියවරංක 4 පිළිගැනීම් සහ සුදුසුකම් සහතිකය ලබා ගන්න. පිළිගැනීමේ ලිපිය භාෂා පාසලෙන් පිළිගැනීමේ ලිපිය ලැබෙන තෙක් රැදී සිටින්න. COE අයුතුම්පත භාෂා පාසල ඔබ වෙනුවෙන් සුදුසුකම් සහතිකය සඳහා අයුතුම් කරනු ලබනවා. මෙම ක්‍රියාවලිය සඳහා මාස 1-3 අතර කාල සීමාවක් ගත වෙන්න පුළුවන්. පියවරංක 5 ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයුතුම් කරන්න. ජපන් තානාධිපති කාර්යාලයට අනුබද්ධ VSF කාර්යාලය වෙත පිවිස වීසා ලේඛන බාර දීමට දින සහ වේලාවන් වෙන් කරගන්න ඕනේ. ඔබට ඔබේ COE ලැබුණු පසු ළඟමැති ජපන් තානාධිපති කාර්යාලයට හෝ කොන්සල් කාර්යාලයට පිවිසෙන්න. ලේඛන බාර දීමට දිගු කාලයක් ගන්න එපා. වීසා අයුතුම් පත්‍රය ශිෂ්‍ය වීසා ඉල්ලුම් පත්‍රය පුරවන්න. ලියකියවිලි ඉදිරිපත් කරන්න. ඔබගේ විදේශ ගමන් බලපත්‍රය COE භාෂා පාසලෙන් පිළිගැනීමේ ලිපිය වීසා අයුතුම් පත්‍රය සහ අනෙකුත් අවශ්‍ය සියලුම ලියකිවිලි ඉදිරිපත් කරන්න. වීසා ගාස්තු වීසා අයුතුම්පත් ගාස්තුව මෙහිදී ගෙවන්න ඕනේ. පියවරංක 6 ඔබේ සිහින දේශයට පිටත්වීම සඳහා සූදානම් වන්න. ගුවන් ගමන් වෙන් කරවා ගන්න. ඔබගේ වීසා බලපත්‍රය අනුමත වූ පසු ජපානයට ඔබගේ ගුවන් ගමන වෙන් කරවා ගන්න ඕනේ. නවාතැන් ජපානයේ නවාතැන් සංවිධානය කරගන්න. සමහර ජපන් භාෂා පාසල් නිවාසිකාගාර සපයනු ලබනවා. එහෙම නැතිනම් ඔබට නිවාස සොයා ගැනීමට ඔවුන් සහාය දක්වනවා. රැගෙන යන භාණ්ඩ ඇසුරුම් කරන්න. ජපානයේ දේශගුණය සහ සංස්කෘතික සම්මතයන් මතක තබා ගනිමින් ඔබේ බඩු බාහිරාදිය ඇසුරුම් කරන්න. පියවරංක 7 දිග ගුවන් ගමනාන්තයකින් පසුව ඔබ ජපානයට පැමිණීම. ජපානයට පැමිණීමෙන් පසුව ඔබගේ විදේශ ගමන් බලපත්‍රය සහ COE සහ වීසා ආගමන කවුන්ටරය වෙත ඉදිරිපත් කරන්න. නේවාසිකාගාර කාඩ්පත ඔබට ගුවන් තුටුපලේදී නේවාසික කාඩ්පතක් ලැබෙනවා. ඔබ එය එම අවස්ථාවේදීම නිවැරදිද බව පරීක්ෂා කරන්න ඕනේ. එවගේම එය ඔබ ජපානය තුළ සෑම විටම රැගෙන යන්නත් අමතක කරන්න එපා. පාසලට වාර්තා කරන්න. උපදෙස් දී ඇති පරිදි ඔබේ භාෂා පාසලට වාර්තා කරන්න ඕනේ. ඔවුන් ඔබට එතන ඉදම් මඟ පෙන්වනු ලබන අතර ඔබට ජපානයේ රැඳී සිටීමට උපකාර කරනවා. ඉතින් මේ පිළිබඳව ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන යන්න අමතක කරන්න එපා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න.
හැමෝටම සුබ දවසක්.